ගෑස් පිළිබඳ සාකච්ඡාවක් රටේ තියෙන වෙලාවේ සමහර ප්‍රදේශවල ජනතාව ගෑස් පෝලිමේ ඉන්නවා කියන කාරණේ සමහර ජනමාධ්‍ය වලින් පුවත් ලෙස වාර්තා කරලා තිබුණා. ඒතර මේ පිළිබඳ සත්‍ය తত্ত্বය අපි දිගින් දිගටම පාරිභෝගික ජනතාවත් විමසීම් කරනවා සහ ඇත්තට මේ ප්‍රශ්නේ මොකද්ද සහ මේකට උත්තරේ මොකද්ද කියන කාරණේ පිළිබඳව රජය කල්පනා කරලා ඒකට අවශ්‍ය කරන විසඳුම් යොදලා තියෙනවා. ඒ නිසා මම මේ කියන්න හදන්නේ මේ ප්‍රශ්නයක් හැටියට මතුවෙන්න හේතුවක් නැහැ. මේ ප්‍රශ්නයක් හැටියට මතුවලා තියෙන ඇයි කියන කාරණේත් ඒකට විසඳුම මොකද්ද කියනත් අපි රජයක් හැටියට තීරණය කරලා තියෙනවා. ඔබට විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ අලුත් ගෑස් ටෙන්ඩරේ ස්විට්සර්ලන්ත සමාගමක් සමග තමයි මේ ගිවිසුම උන්ට ගියේ. ඕමාන් රජයේ සමාගමක් තමයි මෙතෙක් ගිය අවුරුද්ද වෙනකන් අපිට ගෑස් සපයන ටෙන්ඩර් එක දිනාගෙන තිබුණේ. දැන් අපිට ගෑස් සපයන ටෙන්ඩර් එක මෙවර වෙනස් සමාගමකට ගියා. එනිසා ඒ වෙනස් සමාගමකට ගියා කියලත් මේක සමහර විට වෙනස් කතා කියන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා කියලා අපි දැක්කා. ඒ නිසා කියන්න ඕනේ මේ වෙන විට ගෑස් වෙළඳපොළට ගෑස් සැපීම පිළිබඳ කාරණේදී අපි ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සපයන්නේ මුළු වර්ෂයටම සැපයුම් කරුවාගෙන් ගෑස් ලබා ගැනීමේ කොන්දේසි සහිතව ගිවිසුමකට එළඹිලා. ටෙන්ඩර් එක අපි යාට දෙනවා මේ අවුරුද්දේ ගෑස් මෙට්‍රික් ටන් 3,80,000ක් අපිට ලබා දීමට ඔහු එකඟ වෙලා තියෙනවා. යම් හේයකින් ඒ ගෑස් ලබා දීම ඔහු ප්‍රමාද කරනවා නම් එහෙම නැත්නම් නොකරනවා නම් විශාල දඩ මුදලක් අය කරන්න අවශ්‍ය කරන කටයුතුත් සිදු කරලා තියෙනවා. ඒවා ඒ විදිහට සිද්ධ වෙනවා. අපි ගිය ජනවාරි මාසේ ගෑස් ගෙනාවේ මෙට්‍රික් ටන් 23000යි. එතකොට ගෑස් මෙට්‍රික් ටන් 23000 අපි ඉල්ලුවා අපිට ප්‍රමාණාත්මක ගෑස් මෙට්‍රික් ටන් 23000ක් ඕනේ කියලා. අපිට 24000ක් අදාළ සමාගම ලබා දීලා තියෙනවා. පෙබරවාරි මාසේ අපි ඉල්ලලා තියෙනවා ගෑස් මෙට්‍රික් ටන් 28000ක්. අද 20. එතන මේ 28000 මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා 18074ක්. 22 වෙනිදා එනවා නැවක් ගෑස් මෙට්‍රික් ටන් 3700ක්. 26 වෙනිදා එනවා 3900ක්. ආපහු 28 වෙනිදා එනවා 3700ක්. 11300ක් එනවා මේ ඉතුරු දවස් ටිකේ. මේ ආපුවම 29374ක්. මේ මාසෙත් ඉල්ලපුවට වඩා 1374ක් වැඩිපුර මෙට්‍රික් ටන් එනවා. අපි දෛනිකව ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපොළට ගෑස් මෙට්‍රික් ටන් 1100ත් 1200ත් අතර ප්‍රමාණයක් තමයි සිලින්ඩර් හැටියට නිදහස් කරන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් 80000ත් වගේ ප්‍රමාණයක් අපි නිදහස් කරනවා. අපි ඊයේ දවසේ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අපි වෙළඳපොළ නිදහස් කරා. අද දවසේ ගෑස් සිලින්ඩර් 80000ක් වෙළඳපොළට නිදහස් වුණා. හෙට දවසේ ගෑස් සිලින්ඩර් 50000ක් යනවා. ඊරිදා දවසේ ගෑස් යන්නේ නැහැ. ආපහු සඳුදා ඉඳන් සඳුදා ගෑස් සිලින්ඩර් ලක්ෂයක්, අඟහරුවාදා සිලින්ඩර් ලක්ෂයක්, බදාදා සිලින්ඩර් ලක්ෂයක් ලෙස වෙළඳපොළට ගෑස් යනවා. එතකොට මේ ප්‍රශ්නේ අපිට මොකද්ද මේ මතුවලා තියෙන්නේ? දැන් අපේ රටේ ගෑස් වෙළඳපොලේ 80%ක් ප්‍රමාණ ගෑස් සැපීම සිදු කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම රජයේ සමාගම. ඒක පෞද්ගලික සමාගමක් වන ලාෆ් ගෑස් සමාගම ඊටු 120කට ආසන්න ප්‍රමාණයක් සපයනවා. හැබැයි මේ අය කොහොමද ගෑස් සපයන්නේ? මේ අය අකණ්ඩ වාර්ෂික සැපයුම් කරුවෙක් සමග ගිවිසුම් ගත වෙලා නෙමෙයි ගෑස් අරන් එන්නේ. ඒගොල්ලෝ විවිධ අවස්ථාවල ගෑස් මිලදී ගන්න ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සමාගමත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. අපි ලබන සතියේත් ඇය කැඳවලා තියෙනවා මේ පිළිබඳ කතා බහ කරන්න. ඒ නිසා ඒගොල්ලෝ මේ විවිධ අවස්ථාවල මේ ප්‍රශ්නයක් බවට පත් කරන්නත් කටයුතු කරනවා. රජයක් හැටියට ඒ ගැන කල්පනා කරලා ඒ ගැන හිතලා අවස්ථා දෙකක විශේෂයෙන් 2024 දෙසැම්බර් මාසෙත් ඔවුන්ට හම්බන්තොටට යම් ප්‍රමාණයක් ගෑස් ගෙනෙන්න අවස්ථාව ලබා දුන්නා. මොකද හම්බන්තොට ගෑස් ටර්මිනල් එකක් තියෙනවා මේ අයට මේ සමාගමට. මේ ටර්මිනල් එකට ගේන ගෑස් වලින් 120ක් දේශීය වෙළඳපොළටත් 80ක් අපනයනය කරන්නත් එකඟව තමයි ඔවුන් මේ කටයුත්ත කරමින් තියෙන්නේ. එතකොට දැන් මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දේ දෙසැම්බර් අපි මේ උදව් ඒ රජයක් හැටියට අපි සීමා ඒ අයට ගෑස් මෙට්‍රික් ටන් 9000කට ආසන්න ප්‍රමාණයක් ගේන්න දුන්නා. ගෙනලා වෙළඳපොළට නිදහස් කරන්න දුන්නා. මේ වසරේ ගිය නොවැම්බර් මාසේ දිත්තා සොලිකුණාටුවත් සමග ආපු ගෑස් නැවත කොළඹට ගේන්න බැරි වුණාට පස්සේ හම්බන්තොටින් බාලා බෙදා හරින්න අවසරය දුන්නා. ඒ නිසා ජනවාරි දෙසැම්බර් ජනවාරි වගේ මේ ගෑස් අපිත් ඒ අයත් දෙගොල්ලොම සැපෙව ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් ඊළඟට මේ සමාගම ගෑස් ගෙනල්ලා බෙදා හරින්න ඕන. කහපාට ගෑස් සිලින්ඩරේ ලබා ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයා සිකියුරිටි එකක් තියලා තියෙනවා. ගෑස් සිලින්ඩරේට මිදලක් ගෙවලා තියෙනවා.
එහෙනම් මේ සිලින්ඩරේ ගත්ත කෙනාට ගෑස් ගෙනත් දෙන එකේ සමාගමේ වගකීම. හැබැයි වුන් වගකීම ඉටු කරන්නේ නැත්නම් ඒකට අදාළව තීරණයක් ගන්න එකත් රජයේ වගකීමක්. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ ගෑස් හිගයක් බවට මේකපත් වෙන්නේ නැහැ මේ සමාගම සුපුරුදු ලෙස ගෑස් ටික ගෙනලා දුන්නා. දැන් මේක ගෙනත් නොදීම නිසා රජයේ අඳුරන් තියෙනවා රජයේ ගෑස් සමාගම ලෙස නැවත ගෑස් පාරිභෝගිකයාට ප්‍රශ්නයක් ඇති නොවිය යුතුයි කියලා. නිසා අපි ලබන මාසෙට අපි අපේ මාසික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 38000ක් ලෙස අදාළ සමාගමට කියලා තියෙනවා අපිට 38000ක් සපයන්න. මෙට්‍රික් ටොන් 38000ක් සපයන්න කියලා. මොකද අපි වෙනදා ගෙනාවේ 28000 25000 මේ වගේ ප්‍රමාණයක්. අපි සාමාන්‍ය දවසකට ගෑස් මෙට්‍රික් ටොන් 1200ක් විතර තමයි නිදහස් කරන්නේ. සාමාන්‍ය ඉරිදා අපි මේක නිදහස් වෙන්නේ නැහැ. අනිත් දවස් 26ෙම අපි ගෑස් එළියට දානවා. එතකොට මේ ඇතිවෙන හිගය විසින් වෙළඳපොළ තුළ ඇතිවෙන සංවාදයේ සාකච්ඡාවට උත්තරයක් අපි හොයන්න ඕනේ කියන අදහසේ තමයි අපි රජයක් හැටියට ඉන්නේ. අපි කියනවා මේ සමාගම කඩිනමින් ගෑස් ගෙනල්ලා තමන්ගේ පාරිභෝගිකයට ලබා දීම තමයි මේකේ හොඳම විකල්පය. හැබැයි ඒ වැඩේ කරන්නේ නැත්නම් රජයක් හැටියට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ අර අසාධාරණයටපත් වෙන පාරිභෝගිකයා ගැන හිතලා ඒකට සාධාරණ ඉෂ්ට කරන්න. එනිසා අපි කියනවා හම්බන්තොට නැත්තම් මේ පරිපාලනමය ගැටලු කියලා පාරිභෝගික ජනතාව නොම ගැවන්න එපා. අපි මේ සමාගම් වලට කියන්නේ ඒක. ඔබේ වගකීම තමයි අදාළ ගෑස් ගෙනල්ලා පාරිභෝගිකයට බෙදා හරින එක. පරිපාලන ගැටලු කිසිවක් නැහැ. මොකද හම්බන්තොට ගෙන ගෑස් වලින් 120ක් ඒගොල්ලෝ මාකට් එකට විකුණන්න පුළුවන්. ඊටු 80 එක්ස්පෝර්ට් කරන්න ඕන. ඒක තමයි එතන තියෙන ෆැසිලිටි එක දීලා තියෙන පහසුකම දීලා තියෙන කන්ඩිෂන් එක. දැන් මෙහෙම අවස්ථා දෙකක තුනක ගත්තට පස්සේ මේ සමාගම හිතනවා මේ අර්බුදයක් හදලා ප්‍රෙෂර් එකක් ආපුවාම හම්බන්තොට ගෙන ගෑස් ටික ඔක්කොම Tamanට විකුණ ගන්න දෙයි කියලා. ඉතින් අපි කියනවා ඒ වගේ ව්‍යාපාරික වශයෙන් එවැනි කූට වැඩවලට යන්නේක සමාගමකට ගැලපෙන්නේ නැහැ. එනිසා අපි රජයේ හැටියට අපි තීරණය කරලා තියෙනවා මාර්තු මාසෙත් මේ තත්ත්වය ඇති වෙනවා නම් අපිට විවිධ ආරංචි එනවා එයාගේ ගෑස් නැව් ප්‍රමාද වෙනවා. මාර්තු මාසේ තමයි ගෑස් නැව් වෙන්නේ කියලා කියනවා. මේ මාසේ 25න් එකත් එන්නේ නැති වෙයි කියලා කියනවා. ලබන මාසෙත් මැදට යයි කියලා කියනවා. මේ එන්නේ මොකද්ද? මේ එන්නේ රජයට කියන්නේ අපිට හම්බන්තොට ගෙන ගෑස් ටික ඔක්කොම මාකට් එකට දාන්න ඉඩ දෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ නීති කඩලා වැඩ කරන්න දෙන්න කියලා මේ සමාගම ඉල්ලන්නේ. නීති වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. නීත්‍යානුකූල වැඩ නොකර නීති කඩලා වැඩ කරන්න කියනවා. අපි රජයක් හැටියට අපි කියන්න ඕනේ. නීති කඩලා වැඩ කරන්න රජයක් හැටියට අපිට එකඟ වෙන්න බෑ. හැබැයි අපි ඔබට ගෑස් ගෙනල්ලා බෙදා හැරීම සඳහා දීපු අවස්ථාවත් පාවිච්චි කරලා මේ ක්‍රියාවලිය අකණ්ඩව පවත්වාගෙන ඔබේ පැත්තෙන් ගන්නා වූ උත්සාහය ප්‍රමාණවත් නැති නිසා වෙළඳපොලේ ගෑස් සිගයක් ඇතිවීම වළක්වන්න රජයක් හැටියට තීරණ ගන්න වෙනවා. සදන් ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් සිලින්ඩරේට කහ පාට ගෑස් සිලින්ඩරේ පාවිච්චි කරන්න බෑ, මාරු කරන්න බෑ. නිසා පාරිභෝගිකයට ප්‍රශ්නයක් තියෙනවා. කහ ගෑස් සිලින්ඩරේ තියාන ගිහලා නිල් පාට ගෑස් සිලින්ඩරයක් ගන්න බෑ. නිසා නිල් පාට ගෑස් සිලින්ඩරේ පාවිච්චි කරන පාරිභෝගිකයට දැන් ගෑස් වෙළඳපොළට අපි යවලා තියෙනවා. එතම දවස ගානේ අපි යවනවා. දවසට මෙට්‍රික් ටොන් 1500ක් ඊයේ අද නිදහස් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. නිසා ලබන සඳුදා ඉඳන් ආපහු අපි මේ ගෑස් මෙට්‍රික් ටොන් 1500කට ආසන්න ප්‍රමාණයක් යවන්න සූදානම දැන් සැලසුම් කරලා තියෙනවා. සඳුදා අඟහරුවාදා බදාලා දිගටම යනවා. හැබැයි කොළ පාට ගෑස් සිලින්ඩරේ තියෙන කෙනාට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. Tamanට ගෑස් නැති වී. ඒතර නිල් පාට ගෑස් සිලින්ඩර් මාරු කරන්න බැරි වී. ඒ නිසා කහ පාට ගෑස් සිලින්ඩරේට මාරු කරන්න බැරි වී. මොකද නිල් පාට එකයි කහ පාට එකයි මාරු කරන්න බෑ. ඒ නිසා අපි සමාගමට කියනවා කඩිනමින් ඔබ මේ කටයුත්ත කරන්න. අපිට දැනගන්න ලැබිලා තියෙනවා වුන් ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සප්ලයි කරන සමාගමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ගෙනුත් ගෑස් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ බිස්නස් එකක් කරනකොට මේ විදිහට ගියපුවාම පාරිභෝගිකයා අමාරු වැටෙනවා තමයි. ඒ නිසා තමයි ඒගොල්ලොත් දැන් පිළිඅරන් තියෙනවා ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් දෙන එක කන්ටිනියු ලැබෙනවා කියන එක. ඒ නිසා අපේ ටෙන්ඩර් කරුවා අපිට ගෑස් ටික ලබා දෙනවා. රජයක් හැටියට අපි මේ අවුරුද්දකට එකඟතාව වෙන්න ඕන ඔය නිසා තමයි. මොන තත්ත්වයන් යටතේ වුණ අපිට ගෑස් ලබා දෙන්න ඕන. මෙට්‍රික් ටොන් 3,80,000ක් 26 අවුරුද්ද ගෙනත් දෙන්න ඕන අපිට පොරොන්දු වෙලා තියෙනවා. එහෙම නොදුන්නොත් ලොකු දඩයක් වදිනවා උන්ට. ඒ වගේම අපි පාරිභෝගිකයට කියන්න ඕනේ කහ පාට ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන අයට මාර්තු මාසේ 12 වෙනිදා සිට නිල් පාට ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කරන්න ලිට්‍රෝ ගෑස් සමාගම දැන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ රජයක් හැටියට කරන්න පුළුවන්කම තියෙන්නේ ගෑස් සැපයුම එක පැත්තකින් වැඩි කරන්න, පාරිභෝගිකයාට මිලදී ගන්න ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට අවස්ථාව ඇති කරන්න.
ඉතින් අපි මේ දෙකම රජයේ ගෑස් සමාගම හැටියට කරන්න දැන් සූදානම් කරලා තියෙනවා. 80%ක් ගෑස් වෙළඳපොළ ඉන්න රජයේ ගෑස් සමාගම ඒක 80%ද 90 දක්වා යන්නද 95 දක්වාද යන්නේ. ඒකට යන්න අවශ්‍ය කරන සැලසුම තමයි දැන් අපිට හදන්න තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ වෙලාවේ පාරිභෝගික පීඩාවට පත් කරලා වෙන වෙන වාසි ගන්න උත්සාහ කරන්න එපා. ඔබ ගිවිසුම් ගතව තියෙන ඒ ගිවිසුම් අනුව වැඩ කරන්න. නීති කඩන්න කියලා රජයට යෝජනා කරන්න එපා. පාරිභෝගිකයා දඬු කඳේ ගහලා නීති කඩන්න ආණ්ඩුවට යෝජනා කරන්න එපා. නිසා දැන් මේ කරන්නේ නීති කඩන්න කියලා ආණ්ඩුවට යෝජනා කරනවා මේ කහපාට සිලින්ඩරේ ගෑස් නැහැනේ කියලා. ඒ නිසා සමාවෙන්න. ඒ නිසා අපි කියන්න ඕනේ ගෑස් වල හිගයක් ඇති වෙලා නැහැ. මේ ලාෆ් ගෑස් සමාගම ගෑස් සැපයීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය වුන් විසින් ඇති කරගෙන තියෙන මේ ප්‍රශ්න සමාගම් වල තියෙන ණය ප්‍රශ්න වෙන්න පුළුවන්, බාධා වෙන්න පුළුවන්. ඒවා පාරිභෝගිකයන්ට පීඩාවක්පත් නොවෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වෙනවා නම් රජය හැටියට අපිට කරන්න තියෙන්නේ අපේ ගෑස් සමාගම හරහා තවදුරටත් වැඩිපුර ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළඳපොළ නිදහස් කරන්නත්, ගෑස් ප්‍රමාණය වැඩිපුර නිදහස් කරන්නත්. එනිසා අපි මාසයකට 38000ක් මාර්තු මාසෙ ඉල්ලලා තියෙන නිකන් නෙමෙයි. එනිසා අපි අවුරුද්දකට 180ක් කියලා කියන අපි හිතනවා 180ට ටිකක් වැඩි 185ක් විතර තමයි මෙට්‍රික් ටන් 380,000 කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රමාණය තව වැඩි කරන්න ඕන නම් අපි ඉදිරියේදී වෙළඳපොළ තුල නිල් පාට ගෑස් සිලින්ඩරේ වැඩිපුර ඉල්ලනවා නම් පාරිභෝගිකයා ඒකටත් අවස්ථාව අපි හදලා තියෙනවා. ගෑස් සිලින්ඩර් ලබන 12 වෙනිදා ඉඳන් වෙළඳපොළට එනවා. ඒ වගේම ගෑස් ටික වැඩිපුර අපි ඉල්ලලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ හිගයක් ඇති නොවෙන්න මේ අවුරුද්දටම ගෑස් ලබා දීමට අවශ්‍ය කරන ගිවිසුම්ගත එකඟතාවයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කහපාට ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සිදු වෙලා තියෙන අපහසුතාවය පිළිබඳව කල්පනා කළා තමයි රජය මේ වැඩිපුර ගෑස් නිදහස් කරන්නත්, නිකුත් කරන්නත්, සිලින්ඩර් අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දෙන්නත් කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අයට තියෙන දැන් මේ සමාගමට කියන්න වෙනවා තමන්ගේ ගෑස් සිලින්ඩරයට ගෑස් දෙන්න බැරි නම් සිලින්ඩරේ සල්ලි ආපහු දෙන්න කියලා කියන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයට ගෑසුත් නැතුව සිලින්ඩරේ තියන් ඉඳලා වැඩක් නැහැ. සමාගම එහෙම කියලා පරිපාලන ගැටලු කියලා රටේ නීති කඩලා ඒගොල්ලන්ට ගෑස් විකුණන්න අවස්ථාව දෙන්න කියලා ආණ්ඩුවට බල කරන්න බෑ මේ පාරිභෝගිකයා දඬු කඩේ ගහගෙන. පාරිභෝගිකයා දඩමීමා කරගෙන. සයිතාම පැහැදිලිව අපි කියන්න ඕනේ මේ తত্ত্বය සමනය කරලා ඒ අය ගෙනල්ලා ගෑස් බෙදන්න කටයුතු නොකරනවා නම් රජයක් හැටියට අවශ්‍ය ප්‍රමාණයට අපි දැනට ගෑස් නිදහස් කරමින් තියෙනවා. 120ක වෙළඳපොළ කොටසක් අත්පත් කරමින් පෞද්ගලික මේ ගෑස් කම්පැනියට තමන්ගේ වගකීම ඉටු කරන්න බැරි නම් තවදුරටත් රජයට පුළුවන්කම තියෙනවා වැඩිපුර ගෑස් නිදහස් කරන්න, වැඩිපුර සිලින්ඩර් විකුණන්න. ඉතින් මේ පාරිභෝගික ජනතාවට අපි කියන්නේ ඒ සිලින්ඩර් එකට මාරු වුණොත් ඔබට අකණ්ඩව ගෑස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව දාපු ටෙන්ඩර් වල ප්‍රශ්නකුත් නැහැ, ගෑස් හැපීමේ ප්‍රශ්නකුත් නැහැ. දවසක දෙකක ප්‍රශ්නයක් එන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන් නැවක් ඇවිල්ලා. දැන් දිත්තා සොලිකුණාටු ආපු වෙලාවේ එන්න තිබිච්ච නැවක් දෙකක් දවස් දෙකක් පරක්කු වෙනවා. එතන ඒ ලාෆ් ගෑස් සමාගමේ නැවත් කොළඹ බාන්න බැරුණාම හම්බන්තොට ගිහිල්ලා බා ගන්න දෙනවා. එවැනි තත්ත්වයන් විසින් මේ දවසක දෙකක ප්‍රමාදයක් ඇති වුණාට ගෑස් සැපීමේ කිසිදු ප්‍රමාදයක් ලිට්‍රෝ ගෑස් සමාගමට නැති බවත්, මෙට්‍රික් ටන් 380,000ක් අපි මේ අවුරුද්ද පුරා ලබා ගැනීමට ගිවිසුම් ගත වෙලා තියෙන බවත්, මාර්තු මාසයේ මෙට්‍රික් ටන් 38,000ක් අපි ලබා දීමට සැපයුම් කරුවාට මේ වෙනකොටත් සැපයුම් කරුවාට දැනුම් දී ඇති බවත්, පෙබරවාරි මාසයේ විතරක් ගෑස් මෙට්‍රික් ටන් 29374ක් වෙළඳපොළට නිදහස් කරන්න අවශ්‍ය කටයුතුත් අපි මේ වෙනකොට සිදු කරමින් තිබෙනවා. ඒ නිසා ඒ සඳහා රජයේ පැත්තෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග අරගනිමින් තිබෙනවා. ගෑස් හිගයක් ඇති වෙලා නැහැ. ගෑස් සමාගම් තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කරනවා නම් ගෑස් සිලින්ඩරේ කොහොමත් හිග වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපි ලාෆ් ගෑස් සමාගම බොහොම ඌමනාවෙන් ඉල්ලා සිටිනවා. අපි පාරිභෝගික සේවා අධිකාරිය හරහා දැනුම් දීලා තියෙනවා. වහාම පාරිභෝගිකයන් නොමග යවන්න නැතුව, පාරිභෝගිකයන් රවට්ටන්න නැතුව අපහසුතාවයටපත් නොකර තමන්ගේ පාරිභෝගිකයට ගෑස් ලබා දීමට අවශ්‍ය කඩිනම් මැදිහත් වීම කරන්න කියන කාරණේ අපි නැවත වතාවක් සමාගමට දැනුවත් කරනවා.